සුබ දවසක් යාළුවනේ. සුබ දවසක් කියලා මම වීඩියෝ එක පටන් ගත්තට මම අද කරන වීඩියෝ එක නම් මොබිටෙල් පාරිභෝගිකයන් නම් තරමක් අසතුටුදායක පුවතක් තමයි මේ වීඩියෝ එකකින් අහන්න හම්බ වෙන්නේ. ඒ තමයි මොබිටෙල් සමාගම විසින් ඔවුන්ගේ පැකේජස් දෙකක් අවලංගු කරලා තියෙනවා. ඒ පැකේජස් දෙක තමයි මොබිටෙල් සමාගමේ පැවති 1298 පැකේජ් එක සහ 379 පැකේජ් එක. මේ පැකේජ් එක මීට දින කිහිපයකට පෙර අලුත් පාරිභෝගිකයන් හට අවලංගු කරලා තිබුණා. නමුත් මේ පැකේජ් එක අවලංගු කරන්න ප්‍රථම කලින් භාවිතා කරපු පාරිභෝගිකයන් හට ඒ වළංගු තත්ත්වයේ තිබුණා. නමුත් 2026 5/28 වෙනිදා සිට මේ පැකේජ් එක සියලුම මොබිටෙල් පාරිභෝගිකයන් හට අවලංගු කරලා තියෙනවා. හොඳයි යාළුවනේ. මේ 1298 සහ 379 පැකේජ් එක වෙනුවට ඔවුන් හඳුන්වා දී තිබෙන්නේ 1278 පැකේජ් එක සහ 368 පැකේජ් එක. මේ පැකේජ් වල ඇතුළත් වන්නේ 1278 සඳහා ඇතුළත් වන්නේ WhatsApp, YouTube, Facebook Messenger. මේ ඇප් හතර සඳහා unlimited data. ඊට අමතරව GB 10ක anytime data ප්‍රමාණයක්. ඒ වගේම ඕනෑම ජාලයක් සඳහා unlimited call. ඒ වගේම ඕනෑම ජාලයක් සඳහා SMS 1000ක්. මේ පැකේජ් එකේ වළංගු කාලය දින 30යි. ඊළඟ පැකේජ් එක 368යි. මේ පැකේජ් එක සඳහා ඇතුළත් වන්නේ WhatsApp, YouTube, Facebook Messenger. මේ ඇප් හතර සඳහා unlimited data, GB 2.5ක data ප්‍රමාණයක්. ඒ වගේම ඕනෑම ජාලයක් සඳහා unlimited call. ඒ වගේම SMS 250ක්. මේ 368 පැකේජ් එකේ වළංගු කාලය දින 7යි. හොඳයි යාළුවනේ. මොබිටෙල් සමාගම මෙවැනි ආකාරයෙන් විටින් විට ඔවුන්ගේ පැකේජස් වෙනස් කිරීම, පැකේජස් වල මිල ඉහළ දැමීම ගැන ඔයගලන්ගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. දුරකථන ජාල සමාගම් මගින් නිකුත් කරන මෙවැනි අලුත් තොරතුරු, අලුත් පැකේජස් ගැන විස්තර දැනගන්න කැමති නම් මගේ channel එක subscribe කරලා මගේ channel එක සමග එකතු වෙන්න. තවත් දවසක මෙවැනි අලුත් වීඩියෝ එකක් සමග නැවත අපි හමු වෙමු. ඔයගලන්ට සුබ දවසක්.